අපේ සැනසුමට මග දේවස්ථානට එන්නේ කොයින්දන්ද? ගාල්ලේ ඉඳලා. ගාල්ලේ ඉඳලා. ඔව්. ගාල්ලේ ඉඳලා මේ ස්ථානෙට එන්න මූලිකව හේතුනේ හේතුව කියන්නේ අපි කරන කිසිම දෙයක් හරි ගියේ නැහැ. අපි මොන දෙයක් කරත් මොකක් හරි බාධාවකින් ඒක වැළකෙනවා. අනිත් එක තමයි මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ ඔළුවේ කැක්කුමක් තිබ්බා. ඔව් ඉස්කෝලේ යන කාලේ ඉඳලා අවුරුදු කීයේ ඉඳලාද? අවුරුදු 10ක් විතර ඇති. අවුරුදු 10ක් තිස්සේ ඉඳලා ඔළුවේ කැක්කුමක් තිබුණා. ඔව්. අද මේ ස්ථානට එනකොටත් තිබුණා ඒ ඔළුවේ කැක්කුම. ඔව් තිබ්බා. ඔව් ඊට පස්සේ අර යාඥාවෙන් පස්සේ මගේ ඇඟ සැහැල්ලුයි දැන් ඔළුවේ කැක්කුමක් ඇත්තෙම නැහැ. ඔව් ප්‍රධාන බිෂප්තුමා ඔබට යාඥා කරයින් පස්සේ ඒ අවුරුදු 10ක් තිස්සේ විඳ ඒ වේදනාවෙන් නැත්තම් ඔළුවේ කැක්කුමෙන් වා සම්පූර්ණ සුව වුණා. සම්පූර්ණ සුවයි දැන්. දැන් පොඩ්ඩක්වත් කැක්කුම නැහැ. දැන් කැක්කුම නැහැ. ඒ වගේ ඔයාගේ ශරීරයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා කියලා ඔයා කිව්වා. ඔව්. ඇත්තද? ඇත්ත. ඔව්. ඔයා දන්නවද මේ වේදිකාවට කොහොමද ආවේ කියලා? නෑ. දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ අවුරුදු 10ක් තිස්සේ තිබිච්ච ඒ අශුද්ධ ආත්මික බලපෑමෙන් අද ඔයා සම්පූර්ණ නිදහස් වුණා. ඒක නේද සත්‍ය? ඇත්ත. ඔබ මේ අවුරුදු 10ක් තිස්සේ මේ අශුද්ධ ආත්මික බලපෑමෙන් නිදහස් වෙන්න මොනවද කළේ? ගොඩාක් දේවල් කරා. මොනවද කළේ පොඩ්ඩක් කියන්න අනිත් මිනිසුන්ට. වල ගියා. එක දේවල් පූජාවල් කළා. ඒ කිසිම දෙයකින් ප්‍රතිඵලයක් තිබ්බේ නැහැ. ඔව්. මට මෙතනට එනකොටත් ඒ කියන්නේ විශ්වාසයෙන් ආවා. නමුත් මට දැන් ඒ තියෙන සැහැල්ලුව කියන්න තේරෙන්නේ නැහැ. ඔයාට දැන් ලැබිච්ච සැහැල්ලුව ඔයාට කියන්න වචන නැහැ. ඒක නේද? ඒ කියන්නේ ඊතරම් මහත් වූ සුවයක්, සැහැල්ලුවක්, සැනසීමක් දැන් ඔයාට දැනෙනවා. මේ ආශිර්වාදය ඔයාට ලබා දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. එතකොට ඔයා අවුරුදු 10ක් තිස්සේ බොහෝ මුදලක් මෙතනට කීයක් වේදම් කරන්න වුණාද? කීයක්වත් නැහැ. අපි අත්පොලසන්නාදය දෙමු. අවුරුදු 10ක් තිස්සේ දුක් විඳ මේ සහෝදරිව දෙවියන් වහන්සේ නිදහස් කරා. අපි දැනගන්න කැමති ඔයා වගේ ලක්ෂ ගණන් මිනිස්සු මේ රටේ දුක් විඳිනවා. බොහෝ අය මේ වගේ සාක්ෂි ඔබ සුව වුණා. මේවා අන්තර්ජාලයෙන් දකිනකොට ඒගොල්ලන් කමෙන්ට්ස් දානවා මේක බොරු යන්න එපා. මුලාවක් කියලා. ඒ අයට ඔයා මොකද්ද කියන්න කැමති? මේක බොරුවක් නෙවෙයි. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා සුවය ලබන්න. ඔයා සුවය වින්දා නේද? මම වින්දා. ඔව් එහෙනම් අසරණ අයටත් ඔය ආරාධනා කරනවද? අනිවාර්යෙන්. දෙවියන් වහන්සේට සියලු මහිමය ගෞරවය ප්‍රශංසා වේවා. අපි වේගවත් අත්පොලසන්නාදය දෙමු දෙවියන් වහන්සේට. ස්තුතියි.